Welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට ඔන්න ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් ආවා. පහුගිය දවසක අපි IKEA එකට ගියා. ඉතින් ඒ වෙලාවේදී පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. මම ඉතින් ඒ ටික එකතු කරලා ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේක කලින් ලෑස්ති වෙලා ගිය ගමනක් නෙවෙයි හින්දා බඩු ගොඩක් ගත්තේ නැහැ. ඒ වුණාට මේ හැම එකක් දිහාම හරිම ආසාවෙන් බැලුවේ. අපි ගොඩක්ම කිචන් අයිටම් තියෙන හරිය තමයි හිටියේ. මේ බලන්නකෝ මේ ෆ්ලාස්ක් එක අර තේ හදන්න ඩ්‍රේන එකත් එක්කම තියෙන එකක්. මේකේ ගාන යුරෝ 13යි කියලා ගහලා තිබ්බේ. මග්ස් වලට ආසයට හරිම ලස්සන මග් කලෙක්ෂන් එකක් තිබ්බා මේකේ. ඒත් එක්කම මේවා අර ලස්සනට ඩිස්ප්ලේ කරලා තියෙනවා. මම මේ ගියපු පළවෙනි පාර බලන්නකෝ මේ ප්ලේට් එකේ ලස්සන එක කලර් තීම් වලට හදපු ලස්සන ප්ලේට් එකතුවක් තිබ්බා. මං කලින් කිව්වා වගේ මේ හැම එකක්ම හරිම ලස්සනට ඩිස්ප්ලේ කරලා තියෙනවා. මේ තියෙන්නේ අර ඔයිල් බොටල් වලට එහෙම ගන්න උඩ මෝඩිය. මං ආසාවෙන් ගියේ මෙන්න මේ බෝල් එකක් ගන්න. ඒ වුණාට මට සෙට් වෙන එකක් තිබ්බේ නැහැ. පස්සේ හිතුණා හැබැයි එකක් ගත්තා නම් ඉවරයි කියලා. එතකොට අපි එතනින් එළියට ඇවිල්ලා මෙන්න මේ වගේ එකක්. හරි ලස්සනයි. මම මේ හොයන්නේ මට අර එක ඩෝ අනා ගන්න පුළුවන් භාජනයක්. මෙන්න මේකත් ෂෝක්. මේකේ මේ නම මතක නැහැ මට. අර ගම්මිරිස් එහෙම මේවා කරන්න තියෙන්නේ. මේ බලන්නකෝ මේ වගේ ලස්සන කිචන් අයිටම් වලට වගේ ආසයට එන්න හිතෙන්නේ නැති තැනක් ගිහිල්ලා මම මෙන්න මේක ගත්තා. මේ වගේ පාට බලන්නකෝ හරිම ලස්සනයි. මේ තියෙන්නේ අර භාජනයම හොදද්දි පාවිච්චි කරන බ්‍රෂ් එකක්. මේක උඩට ලික්විඩ් එක දාලා ඊට පස්සේ ඒක ප්‍රෙස් කරලා ගන්න තියෙන්නේ. මේ හරිය තියෙන්නේ ඔය අපි බේකින් වලදී පාවිච්චි කරන පොඩි අයිටම්ස්. මට කප් කේක් ට්‍රේ එකක් දැන් ඕනේ. නමුත් මේ ගියපු දවස් ටිකේ මං ගාව අවන්න එකක් තිබ්බ නැති හින්දා මං ඉතින් ගත්තේ නැහැ. මං ඊට පස්සේ මෙතනිනුත් එකක් ගත්තා. මට ඩෙසර්ට්ස් හදන්න භාජනයක් තිබ්බේ නැති හින්දා මේ භාජනයක් ගත්තා. අනිත් අයිටම්ස් එක බලද්දී මේ ලී වලින් වගේ හදපු ඒ වගේ ගණන් ටිකක් වැඩි. ඒ වුණාට ඉතින් ඔයාලට පෙනුමෙම පේනවා හරි ලස්සනයි. පේනවනේ මේ කටින් බෝඩ් එකක් යුරෝ 15ක් වෙනවා. මේකත් චූටි රැක් එකක්. කොෆි කෝන් එකක් හදන කෙනෙක්ට එහෙම නැත්තම් අපේ 3-5 බෝතල් වගේ ඕගනයිස් කරන්න ලස්සනට තියාගන්න පුළුවන් එක ලී වලින් හදලා තියෙන්නේ. මේකත් අර ඔයිල් බොටල්ස් එහෙම තියලා අපිට රවුමට කරකවලා ගන්න පුළුවන් ඒකක්. අනේ හරි ෂෝක්. ගියාට පස්සේ මේ මට හිතුණා මේක ඇතුලේම ඉන්න තිබ්බනම් කියලා. මං කිව්වනේ ඉතින් මේක මම ගිහපු පළවෙනි පාර කියලා. මට ඉතින් හරි ආසයි දැක්කහම. මේක මේ අර බැම්බෝ වලින් හදපු ස්ටීමර් එකක්. මම මේකක් ඉස්සලාම දැක්කේ මේ සකුරා අක්කගේ වීඩියෝස් වල. ඒත් IKEA එකේ තමයි. මෙන්න මේ හැඳි සෙට් එක මම ගන්න හැදුවේ. මම හිතුවේ සිලිකන් කියලා. ඒ වුණාට බලද්දි ඒ ටික ප්ලාස්ටික්. මේ සේරම මේ ප්ලාස්ටික් ඒවා. තිබ්බේ නැද්ද කොහොමද දන්නේ. මට සිලිකන් සෙට් එකක් අහුුනේම නැහැ. මම බලාගෙන ගියේ සිලිකන් හැඳි සෙට් එකක් ගන්න. මේ ලී හැඳි මේ ටික නම් ලොකු හයියක් තියෙයි කියලා හිතන්න පුළුවන් වුන්නේ නැහැ. මෙන්න මේ සේරම අර ප්ලාස්ටික්. මේ හරිය දිගටම තිබ්බේ පෑන්ස් පොට්ස් ඒවා. එක ක්වොලිටි එකට මේ ලස්සන ඒවා තියෙනවා. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ සෝස් බෝතල්නේ. ඒ වුණාට මේක හරිම ලස්සනට පාවිච්චි කර හැකි මේ කේක් වලට ඩ්‍රිප් එක දාන්න.
මේ අර පැකට්ස් කඩපුවාම ඒක සීල් කරන්න පුළුවන් එකක්. මේ බෝටල් එකත් හරි ලස්සනයිනේ. මේ හරිය තිබ්බේ සේරම වීදුරු බෝතල් කන්ටේනර්ස් ඒ වගේ ඒවා ප්ලාස්ටික් කන්ටේනර්ස් උත් තිබ්බා. මේ හරිය තිබ්බේ ඔක්කොම ලොකු ගණන් ඕනේ ඔක්කොම පොඩි පොඩි ගණන් වලට තිබ්බේ. වීදුරු බෝතල් එහෙම හරි අඩුවට තිබ්බා. මං මෙන්න මේක ගත්තා. ඒක 3.95ක් උනේ. හැබැයි මට අමතකුණා ඒකේ අර තිබ්බ ලිඩ් එකක් ගන්න. බිල් කරද්දි තමයි ඒක මතක් වුනේ මේකේ ලිඩ් එකක් ගත්තා නම් හරිනේ මං කියලා. IKEA එකේ තව තියෙනවා ඔය බෙඩ් සනම්මනම් එහෙම තියෙන ඒවත්. අපි ඒ කොටස් වලට ගියේ නෑ. අපි ගොඩක් හිටියේ පහළ කිචන් අයිටම් තියෙන පැත්තේ. ඉතින් මේ ආයි ඔක්කොම ටික බලලා එළියට ගන්න ගමන් මේ හරියට මේ ලස්සන ඩෙකෝස් තියලා තියෙනවා. දැක්කහම ඉතින් අර ආස හිතෙනවා. ඒ වුණාට මං එහෙදෙත් හිතාගත්තේ එහෙම ලොකුවට මොකුත් බඩු ගන්න නැහැ. අර එක විදිහට ගන්න නැහැ. මට හරි ආසයි එකම තීම් එකකට කිචන් එකක් හදන්න. දැම්ම නෙමෙයි. නමුත් ඒකට ඕනේවා ටික හිමීට ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ හරියේ ඉඳලා අපි මේ යන්නේ කැන්ඩල්ස් ගන්න. මේ යන අතරතුරේ තමයි මේ ආටිෆිෂල් ප්ලාන්ට්ස් තිබ්බේ. මේවා නම් අනේ මම මේ හරිම ගණන් කියලා හිතුණා මට. මේ අපි මේ ඉන්න හරියේ තියෙන ෂොප් වල තියෙනවා මීට වඩා ටිකක් අඩුවට. හැබැයි හරි ලස්සනයි. මේ කහපාට පොත්ස් ඒ ටික මාර ලස්සනයි. වීඩියෝ එකෙත් පේනවට වඩා මේ හරියේ තිබ්බ සේරම ආටිෆිෂල් ඒවා. එහාට වෙන්න තිබුණා මේ ෆ්‍රෙෂ් ඒවත්. මේ තියෙන්නේ මේ ඔක්කොම ෆ්‍රෙෂ් ඒවා. මේ කහපාට මලත් හරි ලස්සනයි. ඔන්න ඊට පස්සේ කියපු විදියට අපි ආවේ මෙන්න මේ ඉටිපන්දම් ගන්න. එක ෆ්ලේවර්ස් වලින් තිබුණා. අපි ඉතින් තෝරලා සුවඳ ඉටිපන්දම් ටිකකුත් අරගත්තා. මේ ඉටිපන්දම් වල තනකොළ සුවඳ හේකුත් තිබ්බා. ඒකත් ගත්තා. IKEA යන කෙනෙක් නම් චුට්ටක් මෙන්න මේ මීට් බෝල් එක try කරන්න. අර කහපාට පැකට් එකේ තිබ්බ එක. ඒක ලංකාවේ මීට් බෝල් රසට ගොඩක් සමානයි. මොනා කරත් කෑවේ නැත්තම් වැඩක් නැහැ කියනවනේ. එතන ෆුඩ් ස්ටෝල් එකකිනුත් කාලා ඊට පස්සේ අපි ආවා. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. තවත් අලුත් වීඩියෝ එකක් කරා ඉක්මනට එන්නම්. ගිහින් එන්න.